සුබදසක් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම මයින්ඩ්සෙට් YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් අපි කතා කරමු කිසිම watermark එකක් කිසිම sign එකක් හිටින්නේ නැතුව අඩුම තරමේ කිසිම software එකක්වත් ඔයාගේ PC එක download කරගන්නේ නැතුව කොහොමද ඔයාගේ PC එකේ screen එක record කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන කලින් ඔයාලා තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න ළඟ තියෙන bell icon එක click කරලා all දාගෙන තියාගෙන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම notification එකකින් ගෙට්නවා ගන්න. අපි යමු එහෙනම් වීඩියෝ එකට. හරි යාළුවනේ. දැන් ඔයාලා මුලින්ම මෙන්න මෙතන තියෙන මෙන්න මේ Chrome browser එක open කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ Chrome browser එකම වෙන්න ඕනේ නැහැ. වෙන මොකක් හරි browser එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයා මෙන්න මෙතන සර්ච් කරගන්න ඕනේ www.screenrecorder.com කියලා. හරි දැන් මේ විදිහට අපි සර්ච් කරගත්තට පස්සේ අපිට මෙතන ලින්ක්ස් කිහිපයක්ම පෙන්නලා තියෙනවා. ඉතින් අපි මෙතනින් අපි වැඩේ කරගන්න අපිට අවශ්‍ය වෙන හරි ලින්ක් එක අපි තෝරගන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ලින්ක්ස් ටිකේ දෙවෙනියට තියෙන රතු පාට අයිකන් එකකුත් එක්ක මෙන්න මේ විදිහට ලින්ක් එකක්. ඉතින් අපි ඒක තමයි තෝරගන්න ඕනේ. අපි බලමු මේ ක්ලික් කරලා අපිට ඉස්සරහට මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි යාළුවනේ දැන් ඒ ලින්ක් එකෙන් ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා start සහ download කියලා. මේ download කියන එකට ගියොත් ඔයාලට මේ software එකක් විදිහට මේක screen recorder software එකක් විදිහට ඔයාලට මේක PC එක download කරගැනීමේ හැකියාව තියෙනවා. start කියන එකට ගියොත් ඔයාලට පුළුවන් online මේ කිසිම software එකක් විදිහට මේක download කරගැනීමකින් තොරව ඔයාලට ඔයාගේ PC එකේ screen එක record කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ තව විශේෂ කරුණු කිහිපයක් තියෙනවා. ඔයාලට මේ ඔයා ගන්න ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගත්තට පස්සේ වීඩියෝ එකේ කිසිම watermark එකක්වත් කිසිම sign එකක්වත් හිටින්නේ නැහැ. ඔයාලට ඔරිජිනල්ම වීඩියෝ එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සහ මේක ඔයා online මේක ඔයාගේ PC එකේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගත්තොත් ඔයාලට පුළුවන් ඔයාගේ PC එකට ඒ වීඩියෝ එක download කරගන්නේ නැතුවම ඔයාලට ෂෙයා කරගැනීමේ හැකියාව තියෙනවා. සහ මේක software එකක් විදිහට download කරගත්තොත් ඔයාලට පුළුවන් මේ screen recorder app එකේම තියෙනවා මේ software එකේම තියෙනවා මේක ඒ ගන්න වීඩියෝ එක edit කරගැනීමේ පහසුකමත් මෙයාලා දීලා තියෙනවා. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ screen recorder එක අපි මෙතන download කරගන්න යන්නේ. අපි බලමු මේක කොහොමද මේ online මේ screen recorder එක කරගන්නේ කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙතන උඩ තියෙන ඔප්ෂන් දෙකෙන් මෙතන start recorder කියලා ඔප්ෂන් එකක් දීලා තියෙනවා. අන්න ඒක උඩ ඔයා එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන මැසේජ් එකක් වෙනවා. ඒකේ දෙවෙනියට තියෙන එකට ඔයා ක්ලික් කරගන්න. ඒකේ permission දෙන්න තියෙන්නේ අපිට මේ කැමරාව එහෙම පාවිච්චි කරනකොට. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම එකක් පෙන්නයි. ඒකෙදි ඔයාලට තෝරන්න තියෙන්නේ ඔයාගේ ස්ක්‍රීන් එකේ මොන කොටසද රෙකෝඩ් කරගන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට ඒකේ ප්‍රිවිව් පෙන්නයි ඒක ඔප්ෂන් වලින් වෙන වෙනම. ඉතින් මට මේකේ ෆුල් ස්ක්‍රීන් එකම රෙකෝඩ් කරගන්න අවශ්‍ය නිසා මම මෙන්න මේක උඩ එකවරක් ක්ලික් කරගන්නවා. ඒක අපිට සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන share කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අපිට අන්න ඒක උඩ ක්ලික් කරගන්න තමයි තියෙන්නේ. හරි. අපි ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට අපේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා. දැන් මේකේ පොඩි settings කිහිපයකුත් තියෙනවා. අපි බලමු මොනවද කියලා. මේ රතු පාට බටන් එකෙන් අපිට රෙකෝඩ් කරන එක ආරම්භ කරන්න පුළුවන්. සහ මේකෙන් අපිට රෙකෝඩින් එක පෝස් කරන්න පුළුවන්. එතකොට අපි සම්පූර්ණ රෙකෝඩ් එකක් කරලා ඉවරයි නම් අපිට මෙතන පල්ලෙහා පැත්තකින් තියෙන done කියලා අන්න ඒක උඩ එකවරක් ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ mute කියලා අපේ mic එක අපිට mute කරන්න පුළුවන්, unmute කරන්න පුළුවන්. සහ කැමරා තියෙනවා. කැමරා එක ඕන නම් on කරගන්න පුළුවන්. ඒතර webcam එකක් set කරලා තියෙනවා නම් ඒක on වෙනවා. ඒක off කරගන්නත් පුළුවන්. සහ ඒ කැමරා on කරාට පස්සේ ඒකේ size එක වෙනස් කරගන්න පුළුවන්. ඒක පැත්තකින් පෙන්නනවා. ඊට පස්සේ මෙතන pen tool එකක් තියෙනවා. ඒකේ එක පාට පෙන්නනවා. අර මේ screen එක උඩ මොනවා හරි අඳින්න හැම ඕන නම්
ඔයාලට මේ pen tool එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාට වෙනස් කරන්න පුළුවන්. ඔයා මේකේ පාටක් සෙට් කරලා පොඩ්ඩක් පැත්තකට ඇදගෙන යන්න ඕනේ. ඇදගෙන ගියාට පස්සේ ඔයාලට මේකේ තියෙන ඉතුරු ඔප්ෂන් ටික බලා ගන්න පුළුවන්. ඊට අමතරව දීලා තියෙනවා eraser tool එක. ඔයා pen tool එක පාවිච්චි කරලා දෙන ඕනම දෙයක් මේකෙන් මකා ගන්න පුළුවන්. එතකොට මේකේ එක sizes ඔයාලට පෙන්නයි. ඔයාලට කැමති size එකක් තෝරගෙන මේ වැඩේ කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේකේ screen record එක දාගන්නේ කොහොමද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් යට රතු පාට icon එකක් තියෙනවා. ඒක උඩ එකවරක් ක්ලික් කරාට පස්සේ countdown එකකුත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් record එක ආරම්භ වෙනවා. ඔයාලට ඊට පස්සේ ඕන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මේකේ record එක හැම වෙනවා. එතකොට ඔයාලට මේකේ මේ නැවත මේක නවත්තන්න ඕන නම් එහෙම නැත්නම් pause කරන්න ඕන නම් ඔයා ආයෙත් ඒ රතු පාට එක උඩ ක්ලික් කරන්න ඕනේ. එතනම ක්ලික් කරාට පස්සේ වීඩියෝ එක pause වෙන එක විතරයි වෙන්නේ. ඒ කියන්නේ ටිකකට නවතින එක විතරයි වෙන්නේ. ඔයාට ඒක ඔයා කියන්නේ සම්පූර්ණ වීඩියෝ එක කරලා ඉවරයි නම් ඔයාට ඒ ස්ක්‍රීන් රෙකෝඩ් එක නවත්තන්න අවශ්‍ය නම් එහා පැත්තේ තියෙනවා done recording කියලා බටන් එකක්. ඒක උඩ එකවරක් ක්ලික් කරාට පස්සේ තමයි සම්පූර්ණයෙන්ම මේ රෙකෝඩ් එක නතර වෙන්නේ. හරි යාළුවනේ මම දැන් ඒක උඩ එකවරක් ක්ලික් කරගත්තට පස්සේ අපිට පෙන්නනවා අපි දාගත්ත වීඩියෝ එක. අපිට පුළුවන් මෙතනින් ඕනනම් මේක ප්ලේ කරලා බලන්න උනත් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කිසිම තැනක මේ වීඩියෝ එකේ අර අපි කියපු විදිහට වෝටර්මාක් එකක්වත් කිසිම සයින් එකක්වත් වෙදිලා නැහැ කියලා. හරි යාළුවනේ අපි දැන් බලමු මෙතනින් එහාට මොකද්ද මේ කරන් තියෙන settings කියලා. ඔයාලට මෙතන උඩින්ම පෙන්නනවා title කියලා එකක්. ඒ වගේම ඊට පස්සේ download කියලා පෙන්නනවා, share icon එක තියෙනවා. ඊට පස්සේ වෙනම තව පැත්තකින් highlight ලා download icon එකක් තියෙනවා. එතකොට අපි බලමු මෙතන මොනවද මේ කරන් තියෙන්නේ. title එකේ නම් ඔයාලට මේ screen record video එකේ title එක ඔයාලට කොයි විදිහට මේක මොන නමින්ද save වෙන්න ඕන කියලා ඔයා මෙතන title එකක් දාගන්න ඕන කැමති එකක් දාගන්න පුළුවන්. මෙතන download කියලා පෙන්නනවා. මෙන්න මේකේ තියෙන්නේ ඔයාලා අපිට කලින් පෙන්නපු විදිහට මේ software එකක් විදිහට මේක අපිට install කරගන්න පුළුවන් අපේ PC එකට. ඒක තමයි පෙන්නන්නේ. ඊට පස්සේ share icon එක තියෙනවා. share එකෙන් පුළුවන් ඔයාලට මේක ඔයාගේ PC එකට download කරගන්නවත් නැතුව මේ කියන්නේ මේ වීඩියෝ එකවත් ඔයාගේ PC එකට download කරගන්න නැතුව මෙතනින්ම share කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය තැනකට. එහෙම නැත්නම් ඊළඟට තියෙනවා download icon එක. එතකොට මේකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ PC එකට මේ වීඩියෝ එක විතරක් download කරගන්න. ඉතින් ඕවා තමයි අපිට තියෙන settings. ඉතින් මම මේ download කියන එක දුන්නා. download කිව්වම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට download වෙලා තියෙනවා. හරි යාළුවනේ අපේ වැඩ ටික ඉවරයි. අපි දැන් බලමු අපේ screen record වීඩියෝ එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. වීඩියෝ එක ප්ලේ වෙන අතරම කියන්න ඕනේ යාළුවනේ ඔයාලා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. ළඟ තියෙන bell icon එක click කරලා all දාගෙන තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම notification එකකින් ගෙන්නා ගන්න. ඉතින් යාළුවනේ හැමෝම තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හැමෝටම සුබ දවසක්.